ආයුබෝවන් සියලු දෙනාටම අද අපි අවධානය යොමු කරන්නේ 2025 වර්ෂයේ සෙනසුරු මාරුව ගැනයි. එය ඔබේ ජීවිතයට බලපාන්නේ කුමන අයුරින්ද? ඒ තුළින් ඔබේ ජීවිතය, ආදරය, සෞඛ්‍ය සහ ආධ්‍යාත්මික ගමනට බලපෑවා වූ සුවිශේෂී ලක්ෂණ මොනවාද? හරි, වැඩි විස්තර දැනගන්න කැමති ඔයාලා මෙම වීඩියෝ එක ඉවර වෙනකම් බලන්නත් අමතක කරන්න එපා. ශ්‍රී ලාංකීය ජ්‍යොතිෂ දර්ශනවල ගැඹුරු විශ්ලේෂණවලට අනුව මේ මාසය තුල ඔබේ ආදරය, ජීවිතය සහ සෞඛ්‍ය වෙනස් කළ හැකි බලවත් ග්‍රහ චලන සිදුවීම් ඇතිව තිබෙනවා. ඉතින් අපි පළමුවෙන්ම අපි හඳුනා ගනිමු මේ මාසේ වැදගත් ග්‍රහ චලන මොනවාද කියලා. මන්ද ඒවා හුඟක් බලපෑම් ඇති කරනවා. මුලින්ම අපි කතා කරමු බුධ ග්‍රහයා ගැන. බුධ ග්‍රහයාගේ පසුපස ගමන අප්‍රේල් 7 වෙනිදා තමයි අවසන් වෙන්නේ. මට කියන්න ඔයාලගේ sannivedana ගැටලු එහෙමත් නැත්නම් තාක්ෂණික බාධා ඇති වුණාද? එහෙමත් නැත්නම් ගමන් බිමන් ප්‍රමාද වුණාද? එහෙනම් මේක සාමාන්‍යයි. ශ්‍රී ලාංකීය ජ්‍යොතිෂයට අනුව බුධ ග්‍රහයා බුද්ධිය සහ වාණිජ්‍ය නියෝජනය කරනවා. දැන් එය ඍජු ගමන් ආරම්භ කරන නිසා ඉදිරිය පැහැදිලි. අප්‍රේල් 7න් පස්සේ හැමදේම ලාභදායක වෙනවා. ඊළඟට අපි කතා බහ කරමු සිකුරු ග්‍රහයා ගැන. සිකුරු ග්‍රහයාද අප්‍රේල් 12 වෙනිදා සිට ඍජුව ගමන් ආරම්භ කරනවා. සිකුරු හැම විටම ආදරය, රූපලාවන්‍ය සහ සම්බන්ධතා නියෝජනය කරන ග්‍රහයෙක්. පසුගිය කාලවලදී ඔබේ ආදරය බිඳවැටීම් වලට ලක් වුණා නම් ඒ හැමදේම දැන් හරියනවා. අගය කිරීම් වලට ලක් වෙනවා. මෙය අඳුරු ගැටලු निराකරණය කරගන්න හොඳ වෙලාවක්. ඒ වගේම තව දෙයක්, රවි ග්‍රහයා එහෙමත් නැත්නම් අපි කවුරුත් අඳුරන සූර්යයා මේ වෙලාවේ මේෂ රාශියට පිවිසෙනවා. ඒත් එක්කම ඔබේ ප්‍රබලතාවය සහ නායකත්වය අනර්ග වෙනවා. ඔබට මෙය හොඳ කාලයක්. ඒ කියන්නේ ඔබට හොඳ කාලය උදා වෙනවා. ඉතින් දැන් අපි විමසා බලමු රාශියේ හෙවත් ලග්න අනුව 2025 අප්‍රේල් මාසය ඔබට මොන වගේ බලපෑම් ඇති කරයිද කියලා. ඉතින් අපි දන්නවා ජ්‍යොතිෂයට අනුව ලග්න 12ක් අපිට තියෙනවායි කියලා. මේ ලග්න 12 ගැනම අපි එකින් එක කතා කරලා එහි තියෙන හොඳ පැත්ත ගැන අවධානය යොමු කරමු. මුලින්ම අපි මේෂ ලග්නය ගැන කතා කරමු. මේෂ ලග්නයෙන් උපන් ඔබට නව ආරම්භය, නව ව්‍යාපාර, නව රැකියා අවස්ථාවලට මේ ඉතාමත් හොඳ කාලයක්. වෘෂභ ලග්නයෙන් උපන් ඔබට ඔබගේ තනතුර හා සම්බන්ධතා විමර්ශනය කරන කාලයක්. මෙය ඔබගේ වටිනාකම් පුනර්ග්‍රහණය කරන කාලයක් ලෙස හඳුන්වන්න පුළුවන්. මිථුන ලග්න හිමි ඔබට ඔබේ වෘත්තීය හෝ සමාජ හැඳුනුම් ප්‍රමුඛ වෙනවා. නව sannivedana සම්බන්ධතා වැඩි වෙනවා. කටක ලග්නයේ හිමි අයට සෞඛ්‍ය සහ මානසික සාමය වැදගත් වෙන කාලයක් තමයි මේ. ගොඩක් වෙලාවට ලෙඩ සම්බන්ධව ආයුර්වේදීය ක්‍රම අනුගමනය කරන්න අමතක කරන්න එපා. ඊළඟ ලග්නය සිංහ. සිංහ ලග්නෙන් උපන් ඔයාලා ආදරය සහ සමාජ සම්බන්ධතාවය තුල නව ජීවයක් ලබනවා. ඉතින් ආදරය ප්‍රකාශ කරන්න. කන්‍යා ලග්නයට සෞඛ්‍ය ප්‍රතිසාධනය වෙනවා. නව ශක්තියත් සහ ආත්ම විවේකයත් උදා වෙනවා. තුලා රැසින් උපන් ඔබ සම්බන්ධතා අභියෝගයකට ලක් වෙනවා. නමුත් එය ඇත්ත හෙළි කරන ලාභදායී අවස්ථාවක් වනවා. උච්චික ලග්න හිමියන්ගේ රහස් හෙළි වෙනවා. ඔබේ චිත්තය සහ ආත්මය පිරිසිදු කරගන්න. ධනු ලග්න කරුවන්ට ගමන් සහ අධ්‍යාපනය සම්බන්ධව ගොඩාක් හොඳයි. ආත්ම ගවේෂණය සිදු කරන්න. ඉතින් ඔයාලත් මකර ලග්නෙන් ඉපදිච්ච කෙනෙක් නම් මූල්‍ය හා වටිනාකම් පිළිබඳව නව දැක්මක් සහ නව ආයෝජනයක් සඳහා සැලසුම් කරන්න මේ කාලය මකර ලග්න හිමියන්ට ගොඩක් හොඳයි. කුම්භ ලග්නෙන් ඉපදිච්ච ඔයාලා ගොඩාක් විශිෂ්ටයි. ඒ වගේම විශේෂයි. සිහියෙන් කටයුතු කරන්න. අන්තිම ලග්නය තමයි මීන. මීන ලග්නෙන් ඉපදුණු ඔයාලා හැමෝම ගැඹුර සෙවීමේ කාලයකටයි මේ උදා වෙලා තියෙන්නේ.
ඉතින් ආශිර්වාද පිළිගන්න. ඉතින් ඔයාලා හොඳටම මතක තියාගන්න අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ මේ ලග්න සම්බන්ධව තියෙන හොඳ දේවල් ගැන විතරයි. දැන් අපි බලමු ඔබේ සෞඛ්‍ය ආදරය සහ වාසනාව අප්‍රේල් මාසයේ කොහොමද කියලා. සෞඛ්‍ය ගැන අපි කතා කළොත් කටක තුලා මකර ලග්නවලට පමණක් නෙවෙයි. සියලුම ලග්නවලට මෙය ගොඩක් විශේෂයි. නිතරම වතුර බොන්න, විවේකීව සිටින්න සහ පරිසර හිතකාමී එනම් ශරීරයට හොඳ ආහාර රටාවක් අනුගමනය කරන්න. ඉතින් අප්‍රේල් 9, 12 සහ 22 වාසනාවන්ත දිනයන් ලෙස සඳහන් වෙනවා. මේ කාල සීමාවන් තුලදී ඔයාලත් හොඳ දේවල් කරන්න, හොඳ දේවල් සිතන්න. ඉතින් මේ සෙනසුරු මහරුව ඔබට ඔබගේ ජීවිතයේ යහපත් දේ උදෙසා මඟ පෙන්වාවි. ඔබේ භාවයන් පාලනය කිරීමේ බලය ඔබේ අතේ තමයි තියෙන්නේ. ඉතින් විශ්වාස කරන්න ඔබ සමට විශ්ව මාතාවගේ පිහිටයි.